අපි ජීවත් වෙන්නේ සමාජයේ විශ්වාසය කියන එක හැම අතින්ම බිඳී ගියපු යුගයක. දූෂණය කියන එක තවදුරටත් කටකතාවක් විතරක්ම නෙමෙයි. ඒක අපි බලාපොරොත්තු වෙන දෙයක් බවට පත් වෙලා. කවුරු හරි පුරවැසියෙක් ඉස්සරහට ඇවිල්ලා හැමෝම විස්මයට පත්වන විදිහේ චෝදනාවක් බලවත් තැනකට කරොත් අපිට ඕනේ වහාම ඒක විශ්වාස කරන්න. ඒ කතාව ටිකක් අපට පුරුදු නම් ඔක්කොම විස්තර හරියට ගැලපෙනවා කියලා දැනෙනවා නම් ඒ කතාව ඇත්තක් වගේම දැනෙනවා. ඒකම එන කේන්තියත් ඒකෙන්ම සාධාරණීකරණය වෙනවා. කවදා හරි හිතිලා තියෙනවද මේ අනාවරණය කිරීම පිටිපස්සේ සමහර විට යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් කරන වෑයමක් වෙනුවට වෙනත් ආයුධයක් වගේ එකක් තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපට ඇහෙනේ සත්‍ය ට්‍රෝජන් සත්‍යයක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔබේ විශ්වාසය දිනා ගන්නා සත්‍ය කෑල්ල ඇතුලේ පොඩි බොරුවකුත් හංගලා එවන්න පුළුවන් කියලා. ට්‍රෝජන් සත්‍යයක් කියන්නේ මැනිපියුලේට් කරන්න පුළුවන් දියුණුම ආකාරයක්. ඒක ඇතුලේ සත්‍ය හංගලා තියනවා විතරක්ම නෙමෙයි. ආයුධයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. හැබැයි මේකේ තියෙන්නේ සරල ෆෝමියුලා එකක්. මේක පටන් ගන්නෙ ඇත්තටම වෙලා තියෙන දූෂිත ගනුදෙනු. ඇත්තම නම් ඇත්තම අපරාධ වගේ තහවුරු කරන්න පුළුවන් සිද්ධි ගැන තොරතුරු වලින්. මේ 180ක් විතර වෙන ඇත්ත කෑල්ල තමයි මිනිස්සුන්ගේ විශ්වාසය ගොඩනගන්නේ. සාමාන්‍යයෙන් ජනතාව සැක කරන ලයින් එකත් ඕකම තමයි. ඊට පස්සේ කරන්නේ අර 120ක් විතර ඉතුරු කෑල්ලේ බොරුව හංගලා එවන එක. ඒක නිකන් බොරු සම්බන්ධයක් එහෙම නැත්නම් බොරු ඩොකියුමන්ට් එකක් වෙන්නත් පුළුවන්. දැන් මේ කතාව පැතිරිච්ච ගමන් මාධ්‍යවේදියෝ සහ ඒ ගැන පරීක්ෂණ කරන නිලධාරියෝ ඒකේ තියෙන ඇත්ත කතා ටික තහවුරු කරලා පෙන්නනවා. මේ තහවුරු වෙච්ච ලොකු කෑල්ල හින්දා අර හංගලා තිබ්බ බොරුව ගැන ප්‍රශ්න කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ ට්‍රෝජන් පණිවිඩකරුවන්ගෙන් ප්‍රයෝජන ගන්න කවුද? මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් Taman සමග තරඟ කරන තවත් ජාවාරම්කාරයෙකුගේ තොරතුරු ලීක් කරනවා වෙන්නත් පුළුවන්. අපරාධවලට එරෙහි සටනක් වගේ පෙනුනට අන්තිමට කරලා තියෙන්නේ Tamanගේ පාර ක්ලියර් කරගන්න එක. මේක එක දේශපාලන පක්ෂයක් තවත් පක්ෂයකට කරනවා වෙන්නත් පුළුවන්. සමහර විට එකම පක්ෂයේ ඉන්න තරඟකරුවන් අතරෙත් මේක වෙන්න පුළුවන්. සමහර විට රාජ්‍ය ඇතුළෙම තියෙන පාර්ශවයක් Tamanට තර්ජනයක් වෙන්න තවත් පාර්ශවයක් ඔය ප්‍රතිසංස්කරණය කියන ලේබල් එක ඇතුලේ ඉවත් කරගන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. අන්තිමට ඉතින් උඩ තියෙන නම් කීපයක් මාරු වුණාට පරණ සිස්ටම් එකමයි ඉතුරු වෙන්නේ. දැන් මේ ට්‍රෝජන් පණිවිඩකරුවන්ගේ මෙහෙයුම මෙතනින් නතර වෙන්නේ නැහැ. ඇත්තම අනාවරණයන් ටිකක් කරලා මහජන ප්‍රසාදය දිනාගත්තට පස්සේ ඔය ඇතිවෙන විශ්වාසයම ආයුධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මාස ගානකට පස්සේ කිසිම සාක්ෂියක් නැතුව ඒගොල්ලෝ කතා කරත් ප්‍රේක්ෂකයෝ අහගෙන ඉන්නවා. එක් කාලෙක දූෂණ ගනුදෙනු අනාවරණය කරපු අයටම දැන් පුළුවන් සමාජය කන්ෆියුස් උංග බුංග කරන දේවල් ප්ලාන්ට් කරන්න. විරෝධය වෙන අතකට හරවන්න. ඉතිහාසය අලුතෙන් ලියන්න. මේක තමයි හැසිරවීමේ දෙවෙනි පියවර. මේ ට්‍රෝජන් පණිවිඩකරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව බලගතු හස්තයක ටූල් එකක් බවට පත් වෙලා ඉන්නවා. ඔවුන් අතර තෙවන පාර්ශව වලින් තොරතුරු ගලාගෙන එන්නත් පටන් ගන්නවා. එක හෙන ගහන ඇත්ත අනාවරණයක් එළියට දැම්ම කියන්නේ ඉස්සරහට නිෂ්පාදනය වෙන්න නියමිත බොරු 10කට දෙන වීසා එකක් වගේ. මේ ට්‍රෝජන් ඇත්තවල් වලින් හානි වෙන්නේ කවුරු හරි පුද්ගලයෙකුට විතරක්ම නෙමෙයි. මහජන විශ්වාසයට. හැම අනාවරණයකටම පස්සේ ඒක පිටිපස්සේ දේශපාලන ප්ලෑන් එකක් තියෙනවා කියලා දැනගත්තම ජනතාව වෙහෙසටපත් වෙනවා. ඇත්තටම දෙයක් අනාවරණය කරන කෙනාගෙන් ට්‍රෝජන් පණිවිඩකරුවන් වෙන් කරගන්න අපහසු තත්යකට පත් වෙනවා. යුක්තිය නාට්‍යයක් බවට පත් වෙනවා. හැමෝම සැකකාරයෝ වෙනවා. අවංකවම හඬ නගන්න උත්සාහ කරන පුරවැසියන්ට කාගේ හරි බලල්ලතක්, විදේශ කුමන්ත්‍රණකාරයෙක්, කොහෙන් හරි සල්ලිගත්තු නළුවෙක් වගේ ලේබල් වැදෙනවා. ඔවුන්ගේ වෑයම මේ මහා ഘോഷාවාස්සේ වැළලිලා යනවා. කිසිවක් විශ්වාස කරන්න බැරි මේ ഘോഷාකාරී තත්වයට සමාජය පත් වුණාම තමයි ඇත්තටම දූෂණයට සහ අපරාධයට හිසෝසවන්න පහසු වෙන්නේ. මොකද හැංගිලා ඉන්න එකටත් වඩා දූෂිතයාගේ හොඳම පලිහ වෙන්නේ ව්‍යාකූලත්වය. දැන් ඔය දිවි පරදුවට තියලා එක එක නිරාවරණයන් කරන අය වෙනුවෙන් පෙනී ඉන්න එක වරදක් නෙමෙයි. ඒත් අපි කියන තොරතුරු කොහොමද දිරවගන්නේ කියලා පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඇඟ කිලිපොලා යන කතාවක් ඇහුවාම කේන්තියෙන් පිපිරනවට වඩා ඒක කාගේ උවමනාවන් වලට සේවය කරනවා වෙන්න ඇතිද වගේ ප්‍රශ්න කරන එක ඊටාම වැදගත්. මොකද සත්‍ය කියන්නේ පක්ෂපාතීත්වය නෙමෙයි, හැඟීමුත් නෙමෙයි. එතන තියෙන්නේ තහවුරු කර ගැනීමක්. අද කාලේ හැම පුරවැසියෙක්ම sannivedakaයෙක්. අපි දෙයක් තහවුරු කරගන්න කලින් එළිය සමාජයත් එක්ක බෙදා ගන්නකොට අපි නොදැනුවත්වම කාගේ හරි ප්‍රොජෙක්ට් එකක සොල්දාදුවෙක් වෙනවා වෙන්න පුළුවන්. ට්‍රෝජන් සත්‍ය කියන්නේ බලගතු ආයුධයක්. ඒකෙන් සත්‍ය කියන එක විනාශ කරන්නේ නැහැ. සත්‍ය පාවිච්චි කරනවා. ඒ වෙනුවෙන් විශ්වාසය කියන මිල අපිට ගෙවන්න සිද්ධ වෙනවා. අපේ මේ කන්ටෙන්ට් වලට කැමති නම් අපේ Patreon සාමූහිකයට ජොයින් වෙලා සපෝට් එකක් දෙන්න.